වැඩමවදාළ ගෞරවනීය මහා සංඝරත්නයේ අවසරයි ආනන්ද වේදාරච්චි මහත්මයා වගේම මහත්මිය ඇතුළු මෙතෙන්ට සම්බන්ධ වෙන්න පින්වත්නි ඊටම වටිනා කුසල ක්‍රියාවක් පින්කමක් මේ සිද්ධ කරන්නට සූදානම් වෙන අවස්ථාව විශේෂයෙන්ම පසුගිය මාසයේ මිය පරලොව යන්නට යෙදුණු පී ඩිංගිරිමැණිකේ මාතාව සිහිපත් කළ චාන්දිනී මහත්මියගේ සදාදරණීය මෑණියන් එතුමියට පින්පෙත් අනුමෝදන් කරන්න මූලික වශයෙන් ප්‍රධාන අරමුණ හැටියට අරගෙන ඒ වගේම ඊට පෙර මිය පරලොව යන්නට යෙදුණු එතුමියගේම එම්.ඒ. රණසිංහ පියාණන් සිහිපත් කරලා ඒ සදාදරණීය පියතුමාට පින්පෙත් අනුමෝදන් කරන්නට ඒ වගේම එම පවුලේ මිය පරලොව යන්නට යෙදුණු සියලුම ඥාතීන් සිහිපත් කළා. ඒ සියලුම දෙනාට පින්පෙත් අනුමෝදන් කරන්නට. ඒ වගේම විශේෂයෙන්ම මෙවැනි නිවසේ ආනන්ද වේදාරච්චි මහත්මයාගේ ඒ සදාදරණීය මෑණියන් ලීලාවතී වේදාරච්චි උපාසිකා මාතාව. ඒ වගේම තමයි දෛවඥ පියදෝරිස් වේදාරච්චි මහත්මයා සිහිපත් කළේ දෙපළ ප්‍රදාන. මිය පරලොව යන්නට යෙදුණු ගුණතිලක පියාණන් ඇතුළු මෑණියන් ඇතුළු මිය පරලොව යන්නට යෙදුණු සියලු ඥාති සමූහයාම මූලික කරගෙන ඒ සෑම දෙනාටම පින්පෙත් අනුමෝදන් කරන්නට තමයි මේ වෙලාවේ අරමුණු වශයෙන් ගෙන්න මේ උතුම් වූ පින්කම සිදු කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ඔබ ඊටම ශ්‍රද්ධාවෙන් ඒ වගේම ගෞරවයෙන් සූදානම් කර ගන්නට යෙදුණු දානවස්තුවේ අග්‍රභාගය ලෝතර බුදු පියාණන් වහන්සේ උදෙසා දහවල් දානයක් හැටියට සම්බුද්ධ පූජාවක් හැටියට මැනවින් පිළියෙල කරගෙන සකස් කරගෙන ගාථාවන් සජ්ජායනා කරලා බොහෝම ශ්‍රද්ධාවෙන් පූජා කරන්නට යෙදුණා. දැන් මේ වෙලාවේදී බලාපොරොත්තු වෙන්නේ අවශේෂ දාන. එහෙම නැත්නම් මේ ඉතිරි කොටස මේ අෂ්ට පරිස්කාර සසු පරිස්කාර ආදී මේ සියල්ලම බුද්ධ ප්‍රමුඛ ගරුතර මහා සංඝරෝණ උදෙසා සාංගික වශයෙන් සංඝ සතුව පූජා කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන් මතක තියාගන්නට ඕනි සිහිපත් කර ගන්නට ඕනි මේ ස්වාමීන් වහන්සේලා 6 නමක් හෝ 7 නමක් වැඩම කර ගන්නට යෙදුනේ අපේ පහසුව තකා විතරයි. මේ සාක්ෂියක් වශයෙන් තමයි මුන්වහන්සේලා වැඩම කරගත්තේ. එහෙම නැතුව මේ දානේ පූජා කරන්න මේ ස්වාමීන් වහන්සේලාට විතරක් නෙවෙයි. මේ දානේ පූජා කරන්නේ අතීතේ වැඩ සිටිය ලෝතර බුදුරජාණන් වහන්සේ ප්‍රදාන මහරහතන් වහන්සේලා ඇතුළු සියලුම ස්වාමීන් වහන්සේලා මූලික කරගෙන. ඒ වගේ මේ වර්තමාන කාලේ වැඩ ඉන්න දේශ විදේශවාසීන් සියලුම ස්වාමීන් වහන්සේලාත් මූලික කරගෙන අනාගතයේ පහළ වෙන්නේ ඉන්න සියලුම ස්වාමීන් වහන්සේලා මූලික කරගෙන තමයි අපි මේ දාන වස්තු පූජා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ඔබ ලෝභ දේශ මොහ කියන අකුසල චේතනා තදංග වශයෙන් తాවකාලික හෝ යටපත් කරගෙන මේ දාණය ඔබ බලාපොරොත්තු වෙන්නේ වැඩමාදල ගරුතර මහා සංඝරත්නයේ මූලික කරගෙන අෂ්ටාරි පුජ්‍යල ගරුතර මහා සංඝරත්නය උදෙසා සාංගික වශයෙන් සංඝ සතුව මේ දාණය පූජා කරන්නට. එහෙම පූජා කිරීමේ ආනිසංස අපිට මහත්ඵල මහානිසංස භාවයට පත් වෙනවා. මොකද මේ පින්කම මහා සංඝ සතු දානමේ කුසල ක්‍රියාවක් නිසා. ඒ නිසා ඔබ මේ සූදානම් කරගෙන තිබෙන දාන වස්තුව මේ අෂ්ට පරිස්කාර සස පරිස්කාර ආදී මේ සියල්ලම බුද්ධ ප්‍රමුඛ ගරුතර මහා සංඝරත්නය උදෙසා සාංගික වශයෙන් සංඝ සතු අපි පූජා කරමු. පූජා වේවා පූජා වේවා පූජාම වේවා කියලා සාදුකාරයක් පවත්වන්න. මෙම ගාථාවන් කියලා සාංගික වශයෙන් සංඝ සතු පූජා කරමු. ඉමම් වික්ඛං සාට පරිකාරං සපරිකාරං විකු සංගස්ස දේම ඉමං වික්ඛං සාට පරිකාරං සපරිකාරං විකු සංගස්ස දේම ඉමම් වික්ඛං සාට පරිකාරං සපරිකාරං විකු සංගස්ස දේම. හොඳයි සාදු කියන්නේ. පන්සි සමාදන් වෙලා
ලෝතර බුදු පියාණන් වහන්සේ උදෙසා සම්බුද්ධ පූජාව පවත්වලා අවශේෂ දානේ අෂ්ටාරි පුජල ගරුතර මහා සංඝරත්නය උදෙසා සාංගික වශයෙන් සංඝ සතුව පූජා කරලා රැස් කරගත්තා වූ පින්පේ මීට මාසයකට පමණ පෙර මිය පරලොව යන්නට යෙදුණු පීඩිංගිරි මණිකේ මාතාවට එමේ රණසිංහ පියාණන්ට ඒ වගේම ලීලාවති විදාරච්චි මාතාවට දෛවඥ විදෝරිස් පියාණන් ඇතුළු ගුණතිලක පියාණන් ඇතුළේ මාතාව ඇතුළු මිය පරලොව යන්නට යෙදුණු වංශ පරම්පරාගත කුල පරම්පරාගත සක්කල විද සියලුම ඥාතීන්ට මේ පින්පෙත් අනුමෝදන් කරමු අනුමෝදන්ම වේවා කියලා සාදුකාරයක් පවත්වන්න. මේ සියලු දෙනා ප්‍රදාන ඔබ අප සෑම දෙනාටවත් උතුම් වූ නිවනින් සැනසෙන්නට මේ පින්දහම් එකසේ හේතු වේවා වාසනාව වේවා කියලා සාදුකාරයක් දෙලා ප්‍රාර්ථනා කරන්න. හොඳයි දානේ පූජා කිරීමේ කටයුතු සිදු කරන්න. නන්දති පෙච්චනන්දති